හෙලෝ කොහොමද කට්ටිය ඉතින් මම ඔයාලට පුරුදු වුණා වගේ මේ අරන් එන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ වීඩියෝ එක. ඉතින් පොඩි කාලයක් ඇත්තටම වීඩියෝ දාගන්න බැරි වුණා. ප්‍රශ්නය වුණේ ඉතින් පොඩ්ඩක් ප්‍රශ්න කියන්නේ ඉතින් දන්නවනේ ඉතින් මෙහි අපිට හැමතිස්සෙම වෙලාව නැහැ. ඉතින් වෙලාව තමයි ප්‍රශ්නේ වුණේ. ඉතින් දැන් කොහොම හරි මං චුට්ටක් ඒක එහෙ මෙහෙ බැලන්ස් එකක් ගහගෙන ඔයාලට මේ වීඩියෝ එක දාන්න හදාගෙන තියෙනවා. ඉතින් මේක ක්‍රෙඩිට් කාඩ් එකේ වීඩියෝ එක දෙනවා කිව්ව විදියටම පොරොන්දු වුණු විදියටම. ඉතින් මේක ලොකුවට කතා කරන්න තු අපි පළමු වීඩියෝ එකට ඊට කලින් මතක් කරන්න ඕන මගේ channel එකට අලුතෙන් නම් අනිවාර්යෙන් subscribe එකක් දාන්න support එකක් දෙන්න. ඒ වගේම තමයි වගේ යාළුවන්ට බලන්න share කරලා දෙන්න. ඔය ටික තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. වීඩියෝ එක කරන්න හිටියේ ගොඩාක් කලින් කරන්න පොඩ්ඩක් පරක් වුණා. අවුලක් නැහැ. දැන් වීඩියෝ අරන් ආවා. ඒ වගේම තමයි ඉතින් ඔයාලට මේ කාඩ් එක 100% ෂුවර් කරගන්න පුළුවන්. මුලින් හම් වෙන්න කොලයයි. නමුත් ඒ කොලය ඔයාලගේ පාවිච්චි කරන විදිය අනුව වැඩි වෙනවා. ඉතින් දැන් මගේ කාඩ් එක නම් සාමාන්‍යයෙන් කොල 36ක් 40ක් අතර ගානකට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක ඔයාලා භාවිතා කරන විදිය අනුව. හරි. වැඩි කතාවක් නැතුව අපි පළමු වීඩියෝ එක තුළට අපි බලමු ඉස්සෙල්ලම කොහොමද මම ලින්ක් එකෙන් ගියාම මම මේ ලින්ක් එක නම් WhatsApp එකට දාලා තිබුණ නිසා WhatsApp එක හරහා මම මේ පෙන්නන්නේ. හරි. ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලගේ App Store එක හරි Google Play App Store එක හරි නැත්නම් Apple Store එක හරි open වෙයි. ඒකෙන් ඔයාලක download කරගන්න. මම දැනටමත් download කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලා දෙන්න යට තියෙන රතු පාට බටන් එක ඒකෙන් ඔයාලට අලුත් ප්‍රොෆයිල් එකක් හදාගන්න කියලා. ඉතින් ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම පෙන්නවා විකුණන්න පුළුවන් ගන්න පුළුවන් ඒ වගේ දේවල්. ඉතින් ඒක ඕකේ කරන්න notification allow කරගන්න. ඊට පස්සේදී අර ඔලුවක මාක් එකක් තියෙන එතනට යන්න ප්‍රොෆයිල් එකට. ඒක my page කියන එකට යන්න. එතන my page එකේ උඩින්ම ඔයාලට රතු පාටින් පෙන්නලා තියෙනවා ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න නිසා අලුත් account එකක් හදන්න කියලා. හරිද? ලොගින් හරි අලුත් account එකක් හදන්න හරි. ඉතින්ට ගියාට පස්සේ ඔයා යටින් තියෙන ලොගින් නැතුව අලුත් account එකක් හදන්න මොන මේකෙන්ද කියලා එනවා. ඒක මම නම් මෙතන දෙන්නේ උඩම තියෙන එක. ඒ කියන්නේ මේරු ඇඩ්‍රස් කියලා. මේරු ඇඩ්‍රස් එකෙන් නැතවා Apple ID එකට හදනවා Apple එකෙන් දෙන්න, Google එකෙන් හදනවා Google එකෙන් පුළුවන්. ඒක තමයි line එකයි Facebook එකයි දෙකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම නම් හිතනවා වෙනම ඇඩ්‍රස් ඔයාගේ තියෙන ඊමේල් එකකට අදන එක හොඳයි කියලා. ඉතින් මම මෙතන ඊමේල් කියන එක තමයි දෙන්නේ. එතන ඊමේල් කියන එකට ඔයාගේ ඊමේල් එකයි ඔයා මේකට දාන පාස්වර්ඩ් එකයි දෙන්න. ඒ පාස්වර්ඩ් එක ඔයාලට එක එක විදිහට සජෙස්ට් වෙයි. ඒක ඔයාලා බලලා ඔයාලගේ පාස්වර්ඩ් එක හරියට දෙන්න. දැන් මම මේකට එන්ටර් කරනවා මේ විදිහට ඊමේල් එක එන්ටර් කරනවා. ඊට පස්සේ ඔයාලා සජෙස්ට් කරන පාස්වර්ඩ් එක නැතුව ඔයාලට මතක ඉන්න පාස්වර්ඩ් එකක් දෙන්න එකට. හරි. මෙතන මම පාස්වර්ඩ් එකක් දෙනවා. ඊළඟට ඒක ඔයාලට එතනින් එහාට එන්නේ ඔයාලගේ නික්නේම් එකයි ඉන්වයිට් කෝඩ් එකයි දෙන්න නේද? මෙතනට නික්නේම් එකට ඔයාලා පාවිච්චි කරන්න හිතන් ඉන්න ඔයාලට ප්‍රොෆයිල් එකට පේන නික්නේම් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට එන ඉන්වයිට් කෝඩ් එක හරියටම කිව්වොත් කැපිටල් අකුරෙන් CH ඔයාලට දැන් තිරේ පේන විදිහට CHD THF ඒක තමයි කැපිටල් අකුරෙන් දෙන්න ඕන කෝඩ් එක. ඒක දෙන්න. ඒක නැතුවත් යන්න බැරි වෙයි. ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඊළඟ එකට එනවා. ඊළඟ එකේ තියෙන්නේ ඔයාලට උඩින් තියෙන්නේ නාමය සහ නම. ඒක මම පෙන්නන්නම් ඇඩ් කරන විදිය. ඊට පස්සේ යටින් කතගනා තියෙනවා නාමය සහ නම. ඒක අනිවාර්යෙන් වරද්දන්න නැතුව හරියට දෙන්න. මුලින් මූලිකට දෙන්න ඕන විධාන ඔයාලගේ නාමය ඉංග්‍රීසියෙන් නාමය දුන්නා. ඊට පස්සේ නම ඉංග්‍රීසියෙන් දුන්නා. ඊට පස්සේ කතගනාවලින් ඒ විදිහටම දෙන්න. හරිම කතගනා දෙන්න. කතගනා වැරදුනොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නී කියලා ගමු. නී කියන එකට
නී කියලා කංචිකුත් තියෙනවා. ඉතින් කංජි આવොත් එතන වැරදි. ඒ වගේම තමයි මේකේ මං හිතනවා ස්පේස් අපි දීලා බලමු. හරි. ඊට පස්සේ යටින් තියෙනවාට බර්ත්ඩේ එක දෙන්න. තංජෝබි එක දෙන්න. තංජෝබි එක දීලා ඊට පස්සේ එන මෙනු එකේ තියෙන්නේ අතු බාඩ බන්න කිව්වා ඔයාලගේ දෙන්ව බංගු එක. ඒ කියන්නේ ඔයාලගේ නම්බර් එක දෙන්න. නම්බර් එක හරියම එක දෙන්න. මොකද සමහරක් අය ගාව සමහර ඩේටා සිම් වලට පාවිච්චි කරන්න තියෙන. එහෙම නැතුව ඔයාලගේ හරියම නම්බර් එක දෙන්න. නම්බර් එක දීලා ඒකේ හරියට බිඳුවත් එක්ක එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කෝඩ් එකක්. ඒ කෝඩ් එක ඊළඟ ස්ක්‍රීන් එකට දෙන්න. චුට්ටක් ඉක්මනට කරන්න යනවා. මෙතන නම්බර් එක හරියට මැච් කරලා ඊළඟට රතු බටන් එක විබුවට පස්සේ next එක දුන්නට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් වෙලා ඉවරයි. නමුත් එතනින් එහාට තමයි හොඳම ටික තියෙන්නේ. ඒක නිසා එතනින් එහා ටික හොඳටම හරියටම කරගන්න බලලා. මොකද එතන තමයි වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එක තියෙන්නේ. මෙතනින් ඉඳන් තමයි ඔයාගේ ලයිසන් එක හෝ මයි නම්බර් කාඩ් එක ඕන වෙන්නේ. මෙතන ඔයාලට පේනෝනේ දැන් ඔයාගේ account එක හැදලා ඉවරයි. ඔයාගේ account එක හැදලා ඉවරනාට පස්සේ ඔයාව වැටෙනවා ආයි my page එක ඇතුළට. my page එක ඇතුලේ ඔයාලා අලුතෙන්ම නිසා ඔයාලා උඩින්ම තියෙන ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නන තැන ඔයාගේ නම තියෙන තැන එකපාරක් ක්ලික් කරාම ඔයාට වෙරිෆිකේෂන් තැනටම වැටෙයි. මම ඔය පෙන්නන විදිහට. නැත්නම් යටින් ගිහිල්ලන්නත් පුළුවන්. උනට අරම යන එක ලේසි පළවෙනි පාර නිසා ඔයා වෙරිෆිකේෂන් තැනටම වැටෙන නිසා ඔය උඩින් තියෙන නම ගාව ක්ලික් කරන්න. ඒක දුන්නට පස්සේ ඔයාලා ආයි වෙන පේජ් එකකට ඔය තියෙන මේ පේජ් එක. ඉතින් ඕකේ යටට ස්ක්‍රෝල් කරත් කමක් නැහැ. නැත්නම් ඔයාලට හොම ස්ටාර්ට් දෙන්න පුළුවන්. මම මෙතන ස්ටාර්ට් දෙනවා. ස්ටාර්ට් දුන්නම ඔයාලා මුලින්ම උතන්ට සිලෙක්ට් කරන්න ඕන ජපන් කියන එක. ඊට පස්සේ next ඕක ජපන්ම තියෙන දෙන්නේ. ඊට පස්සේ next දෙන්න. මෙතන ඔයාලා සිලෙක්ට් කරගන්න my number card කියන එක. ඊට පස්සේ my number card කියන එක දුන්නාට පස්සේ ඔයාලට මෙතනට එනවා ඔයාලගේ my number card එකේ ඔයාලා හදද්දි දෙනවා නේද short password එක නෙමෙයි දිග password එක. අන්නේ password එක මෙතනට දෙන්න ඕන. my number card එකේ password එක දීලා ඉවරලා ඔයාලා cancel button එක නෙමෙයි ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන button එක දෙන්න. ඒ button එක ඉබුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා. ඒ window එකේ ඉඳන් ඔයාලට තියෙන්නේ ඔයාගේ කාඩ් එක ස්කෑන් කරගන්න. එතන ස්කෑන් කරගන්න තැන ඔයාලට පේනව නේද යටින් තියෙනවා ආයි හජිමරු කියලා බටන් එකක්. ඒකේ බොට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාගේ කාඩ් එක ෆෝන් එක යටින් තියන්නේ ස්කෑන් කරන්න කියලා. ඔයාගේ කාඩ් එක අල්ලන්න ඔයාගේ ෆෝන් එක යටින්. හැබැයි මෙතනදී ඔයා NFC ඔන් කරලා තියෙන්න ඕන ෆෝන් එකේ. හරි. ඔයා මේ විදිහට කාඩ් එක ඔයාගේ ෆෝන් එක යටින් තිබුවට පස්සේ ඒක ස්කෑන් වෙන්න ගන්නවා. ස්කෑන් වෙලා ඉවරලා ඔන්න විදිහට හරි මාක් එකක් වැටෙනවා. ඊට පස්සේදී උඩ තියෙන ඔයාගේ විස්තර ටිකක් ඇඩ් වෙලා ඊට පස්සේ ඔයා දෙන්න උතන්ට ඔයාගේ UBIN බංගු එක ඔයා දැනට ඉන්න ඇඩ්‍රස් එකේ UBIN බංගු එක දෙන්න. ඔයාගේ ඇඩ්‍රස් එක අරන් තිබුණාට UBIN බංගු එක නැහැ. ඒක නිසා UBIN බංගු එක දෙන්න. ඊළඟට ඔයාගේ නම ආයමත් නාමේ කතගනාවලින් සහ නම කතගනාවලින් දෙන්න ඕන. ඒක හරියටම ගහන්න. මොකද ඕක තමයි ඕක උතන වැරදුනොත් ඔයාගේ බැංක් ඇඩ් කරන්න බැරි වෙනවා. එහෙමම ප්‍රශ්න ගොඩක් වෙනවා. ඒක නිසා හරියටම ගහන්න. ඒ වගේම තමයි මෙතන ස්පේසස් තියන්න එපා. ඒ කියන්නේ වගේ නමේ කොටස් දෙකක් තියෙනවා. කියන්නේ මගේ නමේ නම් විදාන ගමගේ කියන එක තමයි නාමයට තියෙන්නේ. ඉතින් විදාන ගමගේ කියන තැන ඔයා ස්පේස් එකක් තියන්න එපා. ඒ ටික එක දිගට ගන්න ඕන. ඔයාගේ නමෙත් එහෙමයි නාමෙත් එහෙමයි. ස්පේස් තියෙනවා නම් ඒ ස්පේස් ආයෙ මකන්න. ස්පේස් එකක් තියන්න එපා. ස්පේස් එක මකන්න. ස්පේස් තියුවොත් මේක next process එකට යන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ස්පේසස් තියෙනවා මකන්න. මකලා තමයි වැඩේට බහින්න ඕන. right ඊළඟට තියෙනවා
ආයෙමත් ඔයාගේ ෆෝන් නම්බර් එක හරියටම දෙන්න ඕන. ෆෝන් නම්බර් එක දෙන්න උතන්ට තුන්වෙනි ටැබ් එකට ෆෝන් නම්බර් එක. next ෆෝන් නම්බර් එකට යටින් තියෙන්නේ ඔයා වැඩ කරන තැනක් ගැන. ඒ කියන්නේ ඔයා මොනවද කරන්න කියලා. ඒකට ඔයා දෙන්න මම නම් සිලෙක්ට් කරන්නේ දෙවෙනියට තියෙන එක. දෙවෙනියට තියෙන එක සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ ෂයින් කෙනෙක් විදියට කයි ෂයින් කෙනෙක් විදියට ඒක සිලෙක්ට් කරනවා. ඊළඟට ඊට යටින් තියෙන එකේ නෂි කියන එක දෙන්න. ඊට යටින් තියෙනවාට ආපහු ටැබ් එකක් ඒක ක්ලික් කරලා ඒකේ ටික් කරන්න එනවා. ඒකේ දෙකම ටික් කරන්න. දෙකම ටික් කරලා රතු බටන් එක ඔබන්න. ඒ ටික් කරන එකේ අහන්නේ නම් ඔයා මොකටද කාඩ් එක පාවිච්චි කරන්න කියලා shopping වලටයි එතකොට කියන්නේ shopping කරන්න එළිය shopping කරන්නයි මෙරිකර එකේ shopping කරන්නයි කියන එකට ටික් දෙක දෙන්න. ටික් දෙක දීලා ආයෙ රතු බටන් එක ඔබන්න. ඊළඟට එන වින්ඩෝ එකට යනවා. ඊළඟ වින්ඩෝ එකට යන්න කලින් ඔයාගේ මෙහෙම pop up එකක් අහයි ඔයාගේ විස්තර ටික හරියටම හරියද next එකට යනවාද කියලා. ඔව් ඒක ඔයා සිලෙක්ට් කරන්න. උඩම තියෙන එක සිලෙක්ට් කරන්න එතන. එතකොට ඔයා next window එකට යනවා. right next window එකේදී ඔයාගෙන් අහන්නේ password එකක්. ඒක ඔයාට අර ඔයාගේ උපන්දිනයක් වගේ ඒක කාට හරි දැනගන්න පුළුවන් එකක්. එතකොට ෆෝන් නම්බර් එකේ කෑල්ලක් ඒ වගේ එකක් දෙන්න බෑ. මම මෙයාට කන්තන් එකක් පෙන්නනවා. ඒ වගේ එකක් දෙන්න බෑ. ඔයාලා හරි පාස්වර්ඩ් එකක් ඒ කියන්නේ ඔයාලගේ කාඩ් පින් නම්බර් එකක් වගේ ඒ වගේ එකක් හරි මොකක් හරි ඔයාලට මතක හිටින ඔයාලගේ උපන්දිනයක් හරි මොකක් හරි එකකට ගෑවිච්ච නැති හරි පාස්වර්ඩ් එකක් දෙන්න. අංක 4ක එක පාරක් දුන්නම ආයෙ පාරක් දෙන්න කියනවා. ඒ දෙපාරම ඒ පාස්වර්ඩ් එක ඒ විදිහට දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඊළඟට එන්නේ ඔයාගේ Face ID එක ලින්ක් කරන්න කියලා අහන්නේ. මේක ඔයාගේ Android එක ගන්න ඔයාගෙන් හයි ඔයාගේ fingerprint එක ලින්ක් කරන්නද කියලා. ඔව් ඒක ලින්ක් කරගන්න. එතකොට ආට හැමතිස්සෙම password එක දෙන්න ඕන වෙන එකක් නැහැ. right මෙතන මම Face ID එක ලින්ක් කරගන්නවා. ඊට පස්සේදී ඔයාගේ my number card එක add වෙන එකට හරියක් වැටෙයි. ඒක okay කරගන්න. එතකොට ඔයාගේ my number card එක add වෙලා තියෙන්නේ. ඔය ටික තමයි අමාරු ටිකට තිබුණේ. ඊළඟට අපි බලමු කොහොමද ක්‍රෙඩිට් කාඩ් එක ගෙදරට ගෙන්න කරන්න ඇප්ලයි කරන විදිය. දැන් ඔයාගේ account එක okay. ඊළඟට ඔයාට ඊට කලින් ඔයාට එනවා මේල් එකක්. ඒ මේල් එකෙන් ඔයා ගිහිල්ලා ඔයාගේ මේල් එක කන්ෆර්ම් කරගන්න. මේල් මේක නම් සිංහලට කන්වර්ට් වෙලා තියෙන්නේ. මේල් එක හරියටම කන්ෆර්ම් කරගන්න. ඒකට ඔයාට අහයි ආපහු ඕපන් කරන බ්‍රවුසර් එකක්. ඒකෙන් හරියටම මේල් එක කන්ෆර්ම් කරගන්න. එකපාරක් ඔබන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ආපහු ඔයා වැටෙනවා මේකට. ඔන්න වගේ දැන් ඔයා ගිහිල්ලා මෙන්න මේ වගේ කාඩ් එක තියෙන තැන ක්ලික් කරන්න. මේ කාඩ් එක ඔයාගේ y අකුර වැටලා තියෙන තැන කාඩ් එක තියෙන තැන ආයෙ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න වගේ විස්තරයක් එක්කෙයි. මම ඒක නිකන් ස්ක්‍රෝල් කරන උඩට ඒක දීලා ඉවරලා ඔයා එතනට යන්න next step එකට පස්සේ ඔයාගේ phone number එකට එයි ආපහු pin එකක්. ඒ pin එක ඔතනට add කරගන්න මුලින්ම. right ඔන්න ඔය වගේ මට ආව pin එක මම add කරගන්නවා. ඊට පස්සේදී ඔයාගෙන් අහනවා Face ID එක නැත්තම් ඔතන password එක අහන්නත් පුළුවන්. හරිද? හරි. ඊළඟට ඔයාට ඕන කාඩ් එකේ color එක select කරගත්තා. ඊළඟට ආපහු කාඩ් එකට එන්න ඕන නම. හරියට මේක ඔයා බලලා ගන්න. ඒක ෂෝට් කරන්නම අමාරුයි. ඒ වුණාට හරි විදිහට දීගත්තොත් ඔයාගේ මම මේ දෙනවා වගේ හරියට නම දී ගන්න. ඔයාගේ නාමේ කැලලක් හෝ නාමෙම හරි සමහරක් විට ඔයාගේ නම දිග වැඩි නම් ඔයාට මෙතන සේරම ඇඩ් කරන්න දෙන එකක් නැහැ. ඊළඟට ආයි ඔයාගෙන් මෙතන අහනවා ඔයා කරන ජොබ් එකක් තියෙනවද කියලා. ඔය දැන් රතු වෙලා තියෙන එතනට අරු කියලා දෙන්න. අරු කියලා දුන්නට පස්සේදී
අරුකේ එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට යටින් එයි ඔයාගේ වැඩ කරන තැන නම දෙන්න. මම මෙතන නම් වැඩ කරන තැන නම රපා උසා කියන එක දෙනවා. ඔයාලා කඩයක් හරි මොකක් හරි නම් ඒකේ නම දෙන්න. ඊළඟට next කියන එක ඔබන්න, රතු බටන් එක ඔබන්න. ඊළඟට අහනවා ඔයාලගේ කාඩ් එකේ පින් නම්බර් එක. මම මෙතන නම් ගහන්නේ නැහැ පින්. ඒ උනාට උතන්ට same පින් නම්බර් එක උඩට සහ යටට දෙන්න. දීලා ඉරලා රතු බටන් එක ආයෙ ඔබන්න. ඊට පස්සේදී ඔයාලගෙන් අහනවා මේ විස්තර ටික හරිද කියලා. ඔයාලා ඒ විදිහටම චෙක් කරලා ඔයාගේ විස්තර ටික යට තියෙනවා නිල් පාට ටික් එකක් දාන්න. ඒ ටික් එක දාලා ආයෙ රතු බටන් එක ඔබන්න. ඒ කියන්නේ මේ විස්තර ටික කන්ෆර්ම් කරා කියන එක. ඊට පස්සේ ඔයාට සතියක් වගේ ඇතුළත ඔයාගේ කාඩ් එක ගෙදරට එයි. ගෙදරට ආවමත් චූටි ප්‍රොසෙස් එකක් තියෙයි ඇක්ටිව් කරගන්න. ඒක නම් ලොකු අමාරුවක් වෙන එකක් නෑ ඔයාලට. ඒ QR එකක් තියෙන එක QR එක බලලා ඇක්ටිව් කරගන්න තියෙන්නේ. ওই විදිහට මේ වෙන්නේ වැඩ ටික. ඊට පස්සේදී ඔය ඔක්කොම ටික කරාට පස්සේදී ඔයා බලන්න ඔයාට විනාඩි සාමාන්‍යයෙන් 5ක් 10ක් වගේ ඇතුළත ඔයාගේ account එක ඇක්ටිව් වෙලා my number card add වෙලා ඔක්කොම ටික වෙලා ඕකේ වෙලා තියෙවි. එතකොට ඔයා මේ පෙන්නන වගේ වින්ඩෝ එකේ home එක නෙමෙයි ආයි my page එකට යන්න. right my page එකේ ඔයාගේ ඇති ප්‍රොෆයිල් එකට ඉස්සරහින් කොළ පාටින් මාක් වෙලා පොඩි හරියක් එකක් එක්ක ඊට පස්සේ ඔයාලා යටින් බලන්නේ විදිහට මාක් වෙලා තියෙන වෙලාවට තියෙනවා නම් ඔයාලා යටින් බලන්න ඔයාට කොලයක ප්‍රමාණයක් ලැබිලා ඇති ක්‍රෙඩිට් විදියට. ඒක ඔයාලට කාඩ් එකේ නිකන් QR එකක් ආධාරයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඕකේ තියෙනවා ඔය සල්ලි තියෙන අකුර ගාව බරයි කියලා තියෙන තැන තියෙනවා. ඔයාලට QR එකක් සර්ච් කරලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේකෙත් කොලයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි වැඩ ටික යන්නේ. ඔයාලා කාඩ් එකවම කාඩ් එක ඊළඟට ඔයාලා ඇක්ටිව් කරගන්න. ඉතින් මම ඔය ටික තමයි ඉතින් අද වීඩියෝ එකේ අන්තර්ගතය. මම හිතනවා ඔයාගේ කාඩ් එකත් ඕකේ කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාගේ තාම ක්‍රෙඩිට් කාඩ් එක නැති යාළුවට මේක ෂෙයා කරලා යාළුවට දෙන්න සපෝට් එකක් විදියට. හැබැයි ඉතින් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ඉතින් මතක තියාගන්න ඕන මේකට ඔයාලට ඔයාලා වියදම් කරන ප්‍රමාණයට පොඩි පොලියක් ඇඩ් වෙනවා. පොඩිත් නෑ ඉතින් පොලියක් ඇඩ් වෙනවා. හැබැයි ඉතින් නැතිම බැරිම වෙලාවට සෑහෙන්න වටිනවා. ඉතින් මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. රයිට් ඔය ටික තමයි. එහෙනම් හැමෝගෙම ක්‍රෙඩිට් කාඩ් වැඩේ හරියන්න කියන ගමන් අද වීඩියෝ එකෙන් නතරනා. thank you so much. මෙච්චරලා බලන් වීඩියෝ එක පොඩ්ඩක් දිග වුණා. එහෙනම් ජය වේවා හැමෝටම. ආයි මේ වගේ වීඩියෝ එකකින් එන්නම්. එතකන් මේක ෂෙයා කරලා සපෝට් කරන්න.